සිංහ ලග්න හිමියන්ට ඔන්න කාලෙකට පස්සේ අතිශයම වැදගත් කාලයක් ආරම්භ වෙලා තියෙනවා. සිංහ ලග්න හිමියන් පහුගිය වසරක කාල සීමාව තුර ටිකක් විතර දුක්ඛම් කටළු වලට මුහුණ දුන්නා. විශේෂයෙන්ම අෂ්ටමේ රාෂ්ටකයේ සිංහ ලග්න හිමියන්ට බලපෑමත් එක්ක බහුතර සිංහ ලග්න හිමියන් සිංහ ලග්න හිමියෝ ගොඩකටම ප්‍රශ්න තියෙනවා. ඒ වගේම තමයි විවිධ ගැටලු විශේෂයෙන්ම වෘත්තීය ගැටලු ආර්ථික ගැටලු වලට සිංහ ලග්න හිමියන් මුහුණ දීලා හෙම්බත් වෙලා ඉන්නේ මේ වෙද්දි. ඉතින් සිංහ ලග්න හිමියනි මේ වීඩියෝ එකේ කියන කරුණු හොඳින් ඇහුවොත් ඔබට පුළුවන් ඉදිරියට ඔබට එන ගැටලු පාලනය කරගන්න. ඔබට බලපාන මේ අෂ්ටමේ රාෂ්ටකයේ සෙනසුරු 8 වැන්නේ ගමන් කිරීම නැත්නම් සිංහ ලග්නයට ගත්තොත් මීන රාශියේ සෙනසුරු ගමන් කරමින් 8 වැන්නේ අෂ්ටමේ රාෂ්ටකයේ සියලුම සිංහ ලග්න හිමියන්ට ලෝකයේ කොතන හිටියත් නිර්මාණය කරනවා. ඒත් එක්කම 2025 මාර්තු ඉඳලා බහුතර සිංහ ලග්න හිමියන්ට කරදර ප්‍රශ්න තිබුණා. මම කලිනුත් කිව්වා වගේ විවිධාකාරයේ ප්‍රශ්න. නමුත් අපි ගත්තට පස්සේ සුළුතරයකට 1%කට 2%කට වගේ පොඩ්ඩක් විතර මේක තරම්ම බලපාන්නේ නැහැ. නමුත් 99%කටම 98%කටම මේක බලපානවා. විශේෂයෙන්ම ගත්තට පස්සේ මේ අවස්ථාව වෙද්දී ගුරුගේ ගෝචරයත් එක්ක ඔබට ඔන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඔබට ඒ විදින්න සිද්ධ වෙච්ච දුක්ඛම් කටළු නැවත සිංහ ලග්නයේ මේ අෂ්ටමේ රාෂ්ටකයේ ඉවර වෙනකන් නේන්න එහෙම නැත්නම් යප්පලවලට යම්කිසි ආකාරයක සහනයක් ලබා ගන්න ඕන ඔබට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. සිංහ ලග්න හිමි ඔබට මොනම ප්‍රශ්නයක් මේ විදිහට තිබ්බත් ගැටලුකාරී තත්ත්වයක් තිබ්බත් ඔබට හැකියාව තියෙනවා මේකෙන් මේ දේවල් සමනය කරගන්න. ඔබ මතක තියාගන්න දැන් මේ ආරම්භ වෙලා තියෙන මෙන්න මේ ග්‍රහ ගෝචරයත් එක්ක ඔබට හැකියාව ලැබෙනවා යම්කිසි ආකාරයකට ඔබ පින්දහම් කටයුතු වල නිරත වෙන කෙනෙක් නම් ඒ වගේම නිතර ආගමික වත්පිළිවෙත් වල නිතර වෙන කෙනෙක් නම් යම්කිසි ආකාරයකට ඔබට පුළුවන්කම තිබෙනවා ඔබේ මේ අපල තත්ත්ව සමනය කරගන්න. මොකද කලින්ට වැඩිය මේ අවස්ථාවේදී ඔබේ මේ 8 වැන්න අධිපතියා 12 වැන්නේ මෝක්ෂ ස්ථානගතව තැන්පත් වෙලා තියෙනවා. ඒ අනුව ඔබ කරන සුළු පිනකින් වුණත් ඔබ කරන සුළුම යහපතකින් වුණත් ඔබේ තියෙන අපලකාරී තත්ත්ව අඩු වෙනවා. ඒකත් එක්කම සිංහ ලග්න හිමියන්ට දිව්‍යමය ආශිර්වාද කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඔක්තෝබර් 31 වෙනකම් ඔබට හැකියාව තිබෙනවා. ඊ타ත්ම ධාර්මිකව ඔබේ ගති පැවතුම් ඇතිව ජීවත් වුණොත් වෙනතට වඩා සෑහෙන ලොකු ප්‍රතිශතයකින් ඔබේ තිබෙන අපලකාරී තත්ත්වයන් අවම කරගන්න අඩු කරගන්න ඔබට මේ කාලය තුල හැකියාව ලැබෙනවා. නමුත් මතක තියාගන්න ඔබ අසාධාරණව වැඩ කටයුතු කළොත් ඒ වගේම යම්කිසි ආකාරයකට ධර්මයේ පිළිබඳ එතරම් ගණනකට නොගෙන වැඩ කටයුතු කළොත් ඔබ මතක තියාගන්න ඔබට ගැටලු ඇති වෙනවා වෙනදට වැඩිය. ඒ නිසා සිංහ ලග්න හිමියනි ඔබ අෂ්ටමේ රාෂ්ටකයක් ගත කරන හේතුව යම්කිසි ආකාරයකට ඔබ අනිවාර්යයෙන්ම මතක තියාගන්න ධාර්මිකවම ඔබේ ජීවිතය ගෙනියන්න මේ ඔක්තෝබර් 31 වෙනකම්. විශේෂයෙන්ම ඔබට හැකියාව තියෙනවා නම් මරණයට කැපවෙච්ච සත්වයෙන් නිදහස් කරන්න හොඳ දවසක බ්‍රහස්පතින්දා දවසක් මේක ඉතාමත්ම හොඳයි. ඔබට හැකියාව තිබෙනවා යම්කිසි ආකාරයකට ඔබේ පෙර පින මතු කරගන්න. ඒකත් එක්කම යම්කිසි ආකාරයකට ඔබේ මේ අවස්ථාවේදී තියෙන ග්‍රහ ගෝචරයත් එක්ක විශේෂයෙන්ම ගුරුගේ උච්ච ශ්‍රේෂ්ඨභාවයත් එක්ක ඔබට තිබෙන අපලකාරී තත්ත්වයන් නවම වෙනවා වගේම ඔබට මුළු ජීවිත කාලය පුරාවටම පළ දෙන යම්කිසි ආකාරයක සකට දෝෂ වැනි තත්ත්වයන් තමන්ගේ ජනපත්‍රය තුල තිබෙනවා නම් අන්න ඒවත් බලය අඩු වෙන්න මේකට හේතුවක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම ගත්තට පස්සේ මේ කියන කාල සීමාව ඔබට යනුව ඉතාමත්ම යහපත් විශේෂයෙන්ම ධාර්මිකව ජීවත් වුණොත් ඔබට තිබෙන ප්‍රශ්න ගැටලු ඉතාමත්ම ඉක්මනින් අවම කරගන්න පුළුවන්කම ලැබෙනවා මේ කාල සීමාව තුල වෙනදට වැඩිය. එතකොට තව මොනවද මේ ග්‍රහ පිහිටීමත් එක්ක ඔබට ලැබෙන හැකියාවන් සහ වාසනාවන්? ඒ තමයි පළවෙනියටම ඔබ කාලයක් ඉඳලා බලාපොරොත්තු වෙලා හිටියනම් විදේශගත අධ්‍යාපනයක් ලබන්න ඔන්න ඔබට හොඳ අවස්ථාවක් තියෙනවා. ඔක්තෝබර් 31 වෙනකන් සිංහ ලග්න හිමියන්ට හැකියාව තියෙනවා විදේශගත වීමටත් ඒ වගේම විශේෂයෙන්ම විදේශගත අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙකුට ඉතාමත්ම හොඳ කාල සීමාවක්. ඒ වගේම තමයි විදේශගත වෙන්න බලාපොරොත්තු වෙලා හිටපු කෙනෙකුට බාධක කරදර තිබුණා නම් ඔබට හොඳ හැකියාවක් තිබෙනවා විදේශගත වෙන්න. යම්කිසි ආකාරයකට ඔක්තෝබර් 31කට පෙර සිංහ ලග්න හිමියන් උත්සාහ කළොත් අෂ්ටමේ රාෂ්ටක තත්ත්වයේ බලය සමනය වීමත් එක්ක ඔබට හැකියාව ලැබෙනවා හොඳ තත්ත්වයකින් යුතුව හොඳ අවස්ථාවකින් යුතුව විදේශගත වෙන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔබට යම්කිසි ආකාරයක ලෙඩ රෝග තත්ත්වයන් තිබුණා නම් ඔන්න ඔබට හැකියාව ලැබෙනවා සිංහ ලග්න හිමියනි මේ ලෙඩ රෝග තත්ත්වයන් වලින් මිදීමට. මේ ගොඩාක් දුර දීර්ඝකාලීන ලෙඩ රෝග තත්ත්ව තියෙන අයට ඉතාමත්ම යහපත් මේ ග්‍රහ මාරුව. විශේෂයෙන්ම ඔබ අර මම කියපු ආකාරයට පින්දහම් කටයුතු වල නිරත වෙනවා නම් මේක තවදුරටත් තීව්‍ර වෙනවා. ඒ වගේම තමයි සිංහ ලග්න හිමියනි තවත් වැදගත්ම කාරණාවක් තියෙනවා. ඒ තමයි ඔබට යම්කිසි ආකාරයකට ජීවිත කාලය පුරාවටම බලපාන සකට දෝෂ වගේ ටිකක් අහිතකර දෝෂ තත්ත්වයන් තමන්ගේ ජනපත්‍රය තුල පෞද්ගලික ජනපත්‍රය තුල තිබෙනවා නම් අන්න ඒ සඳහා පිළියම් කරන්න මේ කාල සීමාව ඉතාමත් හොඳයි. ඔබට දීර්ඝකාලීනව තියෙන බාධා ඉවත් කරගන්න මේ කාල සීමාව ඉතාමත් හොඳයි. ඒ වගේම යම්කිසි ආකාරයකට ඔබ බලාපොරොත්තුෙන් ඉන්නවා නම් සෞඛ්‍යාංශය වගේ රැකියාවක නිරත වෙන කෙනෙක් හෝ එහෙම නැත්නම් විදේශගත අංශයක රැකියාවක නිරත වෙන කෙනෙක් ටිකක් තමන්ගේ රැකියාව දියුණු කරගන්න ඕන මේ කාල සීමාව ඒ සඳහා ඉතාමත්ම හොඳයි. නමුත් සිංහ ලග්න හිමියන් ඔබ මතක තියාගන්න මේ ඔක්තෝබර් 31 වෙනකම් ඔබ ඉතාමත්ම ධාර්මිකව ජීවත් විය යුතුයි.
යුතුයි. ඒ වගේම ඉතාමත්ම සූක්ෂමව තීක්ෂණ බුද්ධියෙන් යුතුව තමන්ගේ තීන්දුව තීරණ ගන්න ඕන. මුදල් කළමනාකරණය ගැන වෙනදට වඩා අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම තමයි සිංහ ලග්න හිමියන්ට යම්කිසි ආකාරයක දීර්ඝකාලීන නීතිමය ගැටලු තිබුණා නම් ඔන්න ඔක්තෝබර් 31 වෙනකන් යන ගුරුගේ ග්‍රහ ගෝචරයත් එක්ක ඔබට හැකියාව ලැබෙනවා. ඒ දේවල් ටිකක් විසඳගන්න. ප්‍රධාන වශයෙන් මොන ඔය කියන කරුණු කාරණා සිංහ ලග්න හිමියන්ට තියෙනවා. සිංහ ලග්න හිමියනි ඔබට ඔබගේ ජනපත්‍රය පරීක්ෂා කරගන්න ඕන. අපිට කතා කරලා ඔබේ ජනපත්‍රය පරීක්ෂා කරගන්නත් පුළුවන්. එහෙනම් අපිට යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ජය වේවා.